නෑ පුතේ. මුකුත් කරේ නෑ ඇයි ඒ? ඔයාම නේද බොරු කියන්න එපා කිව්වේ? ඉන්නේ නෑනේ. දැන් මං කිව්ව බොරුව මොකද්ද චූටිට? එහෙනම් මේ මොකද්ද තියෙන්නේ? අනේ කම්මලෙන්න දහදන්නේ. ඔන්න හොඳ නෑ මේක කිව්වම මැරෙනවා. අත්තරම් තාත්තා සිගරට් බොන්න එපා. තාත්තා කෙනෙක් නැති වෙනෝනේ. මං ආයේ කවදාවත් සිගරට් බොන්නේ නෑ හොඳේ. මගේ චූටි පැටියා ඉන්න මම මේ සිගරට් එක පිසි කරනවා. හරිද? කියලා. ඔලගක් 10 11 කෙල්ලොන්ට එහෙම කොල්ලොන්ට එහෙම කියවෙනවනේ අම්මලා අප්පච්චිලත් එක්ක කියනවනේ මැරෙන්න හිතනවායි කියලා. එහෙම කියනවනේ. දැන් පොඩි අය නම් මේ වෙලාවේ කතා වෙරින්නේ නැහැ. එහෙම කියනව නේද? කියනවනේ. හරියට කියනවා. පුතේ මැරෙන්න try කරන්න. මැරෙනවනේ අපි. දැන් මැරෙන්න දැන් වහ බෝතලක් බොන්න හිතනවා දැන් බිව්ව ගමන් මැරෙනවනේ දැන්. දැන් මැරෙනවා. මේ ෂොට් එකේ දැන් වහ බෝතලක් බිව්වොත් දැන් බෙල්ල කපාගොත් දැන් මැරෙනවා. මේ මැරුණාන් පස්සේ ටික චුට්ටක් කල්පනා කරන්නකෝ. මැරුණාන් පස්සේ ඔන්න දැන් මම වහ බෝතලක් බිල මැරුණා. මැරිච්ච ගමන් මං දිව්‍ය ලෝකයක් නෑනේ. මං අනිවාර්යෙන් වැටෙන්නේ කොහාටද? අපායට. ඔන්න මං නිරේට ගියා. දැන් මේ අම්ම කිව්ව වචනෙට මල පැනලා තමයි මං වහ බෝතලේ බිව්වේ. අම්ම කිව්ව වචන ඇල දික් වෙලා. හැබැයි පුතේ නිරේට ගියන් පස්සේ එතන පට්ටාතෙල්ල ගන්න තියෙන්නේ. අරහේ කපනවා මෙහෙ ලෝදිය දානවා මෙහෙ එන කෙලිනේ. එතන සූසයිඩ් කරගන්න පුළුවන්ද? ඔන්න ප්‍රශ්නේ. දැන් අම්මා කියන වචනේ දිරවන්න නැතුව මම මැරුණා නම් පල්ලෙහාට ගියාම මට රොදෙන වදට දුහලන්න බැරුව මට සූසයිඩ් කරගන්න පුළුවන්ද? පුතේ දෙකට කපලා කෑලි දෙක දෙපැත්තට දාපු සැනින් අර නිරිසතා නැවත එකතු වෙනවා. නැවත කපනවා. නැවත හැදෙනවා. ලෝදිය වල දාලා හම්බනවා. නැවත හැදෙනවා. හැදි කපනවා. කපි කැපි නැවත හැදෙනවා. වහබිව්වට මැරෙන්නේ නැහැ. ඔළුවට වෙඩි තියාගත්තට මැරෙන්නේ නැහැ. එව්ව එහෙ නැහැ. මැරුණයි පස්සේ ටික හිතන්න. දැන් මල පෙරේතාත්මයක් ගත්ත කියලා කියන්නකෝ. තමන්ගේ බඩවැල් තැමැම්ම ඇදගෙන කනවා පෙරේතයා. මේ මොලේ තමන්ම හාරන් කනවා. ඒ මැරිලා නැවත හැදෙනවා. නැවත හාරන් කනවා. ඉතින් උදේට දරුවෝ පහක් හදලා තමන්ම කනවා. මේ තමන්ම වදාගෙන කනවා. බෙදාමින් ඇදගෙන තමන්ම කනවා. කාලා හවස දරුවෝ පහක් තමන්ම කනවා. නැවත දරුවෝ උදේට හදනවා. කොහොමද ආපෙල්ලේ? අම්ම කියන වචනෙට මල පැනලා වහ බොන්නේ. අතෙන්දි කරගන්න පුළුවන්ද? ඔයාලයි මේ අම්මලා අප්පච්චිලා ගා ඉපදිලා තියෙන්නේ? මොකටද ඉපදුනේ? මොකටද ඉපදුනේ? අම්මලා අප්පච්චිලා ගා මෙයාලා මොකටද ඉපදිලා තියෙන්නේ? මොකටද ඉපදුනේ? එහෙනම් අහගන්න මගේ රත්තරන් පැටවනේ මෙන්න මේ චුට්ට. මෙතනින් පස්සේ ඉවර කරනවා. පුතේ ඔයාලා ඉපදිලා තියෙන කාරණා දෙකකට. මෙයාලා ඉපදුනේ කාරණා දෙකකට. ඔයාලගේ පිනටද පවටද මෙයාලා ඉපදිලා තියෙන්නේ? ඔයාලගේ පිනටද පවටද මෙයාලා ඉපදුනේ? උත්තර දෙන්න. මම ප්‍රශ්නයක් ඇහුවා. ඔයාලගේ පිනටද පවටද? ඔයාලගේ පිනටද පවටද? පිනට. රයිට්. එක අම්ම කෙනෙක් උත්තර දුන්නා පිනටයි කියලා. අපේ අක්කා. හරි. දැන් මං අහන්නේ දරුවෙක් ඔයාලගේ ජීවිතේට පිනට උපදිනවා නම් අජාසත් රජුරෝ බිම්බිසාරට ඉපදුනේ පිනටද? නෑ. නේ? හරි. එතකොට කියන්නේ පවටනේ. එතන උත්තරේ පව. එහෙනම් මගේ බුදුහාමුදුරේ කියන සිදුවත් කුමාරයා සුද්ධෝදන ඉපදුනේ පවටද? එහෙනම් මේ දෙකම වැරදි උත්තර.